ඉතින් අදත් ඔයාව කනාමැදිරියෝ සින්දු කියන පහන් කනෝ යටට සාදරෙන් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අදත් මං අරන් ආවේ මාගේ ජීවිතේට මාරම විදිහට වැදගත් වෙයි කියලා හිතන පුංචි කාරණාවක්. ඒ කාරණාව තමයි මිනිස්සු ගැන. මිනිස්සු ගැන කොච්චර කතා කරත් අපිට ඉවරයක් කරන්න නම් බෑ. අද අපි කතා කරන්න යන්නේ ජීවිතේ මිනිස්සුන්ට ප්‍රයොරිටි දෙන එක ගැන. මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එක ගැන. මිනිස්සුන්ට ජීවිතේ කවමදාකවත් ඔයාගේ ජීවිතේ පුරුදු කරවන්න එපා. මිනිස්සුන්ට කවදාකවත් ඔයාගේ ජීවිතේ ඇබ්බැහි කරවන්න එපා. ජීවිතේ ඕනිම වෙලාවක ඕනිම දෙයකට තනියමම මුණ දෙන්න සූදානමින් ඉන්න. මිනිස්සු ඔයා වටේ ඉඳගෙන ඔයත් එක්ක සතුටෙන් කෑ ගැහුවත් නැටුවත් ඔයාගේ හීනවලට මම පණ දෙන්නම් කිව්වත් ඔයාගේ ජීවිතේ මාර ලස්සන කරන්නම් කිව්වත් ඔයා වෙනුවෙන් ඇස් දෙක දෙන්නම් පණ දෙන්නම් ඕන දෙයක් ලෝකෙ පෙල්ලන්නම් ඉරහඳ පෙල්ලන්නම් කියලා කිව්වත් මිනිස්සු කියන දේවල් කවදාවත් පිළිගන්න යන්න එපා. මිනිස්සු කියන දේවල් කවදාවත් විශ්වාස කරන්න යන්න එපා. මේ මොහොතේ ඔයාගේ ජීවිතේ මොනම දෙයක් වුණත් ඒකට තනියමම මුණ දෙන්න සූදානමින් ඉන්න. මොන ප්‍රශ්නයවත් ඒකට කමක් නැහැ. ඕනි දෙයක් වෙච්ච දෙන් කියලා තනියමම මුණ දෙන්න පටන් ගන්න. මේ වෙලාවේ ඔයාගේ හිතට හයියක් වෙච්චි, ඔයාගේ ගතට සවියක් වෙච්චි, ඔයාගේ වයිබ් එකට ඔයාගේ හැම දෙයකටම සතුට ගෙන ආපු, බලාපොරොත්තු ගෙන ආපු, හීන ගෙන ආපු ඒ මිනිස්සු මොන වෙලාවේ ඔයාගේ ජීවිතෙන් අයින් වෙලා ගියත් ඊගාව තප්පරේ නම් hina වෙලා ජීවිතයට මූණ දෙන්න පුළුවන් මට්ටමට ඔයාගේ ජීවිතේ හදාගන්න. ඔයා දන්නවද මේ ලෝකේ ගොඩක් වෙලාවට අපිට වරදින තැනක් තමයි අපි ආයෙ මිනිස්සු විශ්වාස කරනවා. අපි ආයෙ මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවා. අපි ආයෙ මිනිස්සුන්ට අපේ ජීවිතේ ඇක්සස් දෙනවා. අවසරය දෙනවා. අපි ආයෙ මිනිස්සුත් එක්ක අපේ ජීවිතේ හැමදේම ෂෙයා කරගන්න වෙනවා. නිකන් හිතලා බලන්න, කුරුල්ලෙක්ට ප්‍රශ්නයක් නැහැ. ඌ කොච්චර උඩ ඉඳන් ආවත් කොච්චර වේගකින් පල්ලෙහාට ආවත් ඌ විශ්වාස කරන්නේ ඌ වහන අත්ත ගැන නැතුව තමන්ගේ අත්තටු දෙක ගැන නම්. හැබැයි කුරුල්ලට කෙලවෙන වෙලාවක් එනවා ඌ තමන්ගේ අත්තටු දෙක ගැන විශ්වාස කරන්නේ නැතුව ඌ වහන්න යන අත්ත ගැන විශ්වාස කරොත් කුරුල්ලට කෙලවෙනවා. මොකද ඒ අත්ත කඩාගෙන වැටිච්ච ගමන් කුරුල්ලත් වැටෙනවා. අපි මිනිස්සුත් එක්ක අපේ ජීවිතයේ ආදරේ, බැඳීම්, හැඟීම්, ප්‍රශ්න අරගල බෙදා ගන්නවා කියන්නේ අපි අපිව ටිකකට අමතක කරලා දාලා අපි අපෙන් අයින් වෙලා අපි ගැන තියෙන ශක්තිය, බලාපොරොත්තු, අපි ගැන අපිට පුළුවන් කියන දේ අපි විශ්වාසය අයින් කරලා දාලා තව මිනිහෙක් එක්ක ඒක ෂෙයා කරගන්නවා කියන්නේ අපි මේ මනුස්සයාගෙන් යම් දෙයක්, පුංචිම හෝ දෙයක්, පොඩි හිත හැදෙන්න වචනයක් හෝ බලාපොරොත්තු වෙනවා කියන එක. එහෙම වුණාට පස්සේ, එහෙම වෙලා, එහෙම බලාපොරොත්තු වෙලා, එහෙම මිනිසුන්ට ඇබ්බැහි වෙලා පුරුදු වෙලා හිටියට පස්සේ අපිට ප්‍රශ්නයක් ආව ගමන් අපි අර මනුස්සයා ගාවට දුවගෙන ගියාම ඒ මනුස්සයා තව දුරටත් අපිත් එක්ක නැහැ කියලා දැනුණාට පස්සේ, ඒ මනුස්සයාත් අපිත් එක්ක නැහැ කියලා දැනුණාට පස්සේ අපි තවත් ජීවිතය ඇතුළට ඒ ප්‍රශ්න නිසාම කඩාගෙන වැටෙනවා. එතනදී අපිට ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි කම නෙවෙයි. එතනදී අපිට අපේ ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නෙත් එක්ක හැප්පෙන්න බැරි කම නෙවෙයි. අපිට වෙන්නේ අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනි ශක්තිය, ඒ පොටෙන්ෂල් එක හදාගන්න නැතුව වෙන මිනිස්සෙකුත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අපිම හදාගත්ත එක. අපි පිටිපස්සේ හැරිලා බැලුවට පස්සේ හේ හැවිදගෙන ආපු මිනිස්සු අන්තිමට නැහැ. අන්තිමට අපි තනියම මුහුණ දෙනවා, තනියම අරගල කරනවා. ඒ මිනිස්සුන්ගෙන් ඇයි මෙහෙම කරේ, ඇයි ඔයා මෙහෙම මාව අයින් කරේ කියලා ඇහුවත් ඒ මිනිස්සු නෑ. ඒ මිනිස්සු ගිහිලා යාලා අපිට චෝදනා කරනවා, යාලා හේතු කියනවා. ඉතින් මට කියන්න ඕනේ උනේ ඔයාට විනාඩියකින්, දෙකකින්, තුනකින් කවදාවත් මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා. ජීවිතේ ඕනිම වෙලාවක ඕනම දෙයකට තනියමම මුණ දෙන්න සූදානමින් ඉන්න. මොකද මිනිස්සු හදිස්සියෙම වෙනස් වෙනවා. අද ඔයාව වැදගත් වෙන අයට හෙට ඔයාව ඕනි නැති වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ. ඉතින් පුංචි කනාමැදිරියෝ හැමදේම දරාගෙන, හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන හැමදේම hina වෙලා බාර ගන්න. ඉතින් අදත් ගෙනාව ලස්සන සින්දු ටිකක්. ඒ සින්දු ටික ඇස් දෙක පියාගෙන අහන ගමන් ජීවිතේ හරි හැමින් පරිස්සමට අඩි තියලා ඉස්සරහට යන්න. ඔයාට good luck පුංචි කනාමැදිරියෝ. ඔයාට good luck. පුල්රුම් පාවේ දඟ කළ සෙල්ලම් සුළඟේ පාවී හිතට දැනේ පිටගම් යනදා ඒ සිහි වෙනවා හිංසරේ ඔබ මාමතක කරලා මායා
ආවත්දෝ බැඳුණු සිතුම් ගිනිදැල් වේ හදසිනේ සිතුම් ඔරේ පියා ඔරේ පියා ඔරේ පියා ඔරේ පියා වෙරළ පුනක බලා හිඳින්නෙම් ඔබ එන මග මා පවන් සැලී පෙරදිනයක අප හමු තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ සිතට දැනෙන